චයින වලින් චයින සප්ලයි කෙනෙක් හොයාගන්නවා ඊට පස්සේ ආයෙමත් ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒජන්ට් හරහා ගෙදරට එනවා ඕක තමයි සිද්ධාන්තය කියලා ඒ කතාව වැඩක් නැහැ. ඒවා නිකන් තියරිටිකලි පැත්ත දීලා තේරුමක් නැහැ. මට ඔයාලට කෙලින්ම දෙන්න ඕන අයිඩියා එක තමයි ප්‍රැක්ටිකලි මේක කොහොමද වෙන්නේ කියන එක. සප්ලයි කෙනෙක් හොයාගන්න ඔයා දන්නේ නැහැ නේ සප්ලයි කෙනෙක් හොයාගන්න. කොහොමද සප්ලයි හොයාගන්නේ? යාගේ ෆෝන් නම්බර්ස් මොනවද? සප්ලයි කවුද? සප්ලයි මොනවද දෙන්නේ? ඒජන්ට් කවුද? ඒජන්ට්ගේ ෆෝන් නම්බර් එකක් හොයාගන්නේ කොහොමද? ඒජන්ට් කවුද? අපි කොහොමද මේක හොයාගන්නේ? කවුද ඒජන්ට්? ඔය ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? ව්‍යාපාරයක් කියන්නේ මෙහෙමයි. ඔය ව්‍යාපාරයක් ඔයාට කරන්න දෙයක් නැතුව ඉන්නව වෙන්න පුළුවන්. ඔය නැත්තම් ඔයා කරන මොකක් හරි ව්‍යාපාරයක් කරනම් ඔයාට එතන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මෙතන ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. නිෂ්පාදනය කරන්නත් පුළුවන්. නිෂ්පාදනය කරපු දෙයක් ආයෙම සල්ලි දීලා ඔයා අරගෙන ඒක තව කෙනෙක්ට විකුණලා එතනින් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා හිතන්න මම කරපු දෙයක් ගැන තමයි මම ඔයාලට කියන්න හදන්නේ. මෙතනදී buy and sell කියන concept එක ඇතුලේ buy and sell කරද්දී ඔයාලට මොන හරි විකුණන දෙයක් තියෙන්න බෑ. ඒ විකුණන දෙය ඔයා හිතන්න charge එකක් කියලා හිතන්න. ඔයා charge එක කෙනෙක්ගෙන් මිලදී ගන්නවා තව කෙනෙක්ට විකුණනවා එතනින් ප්‍රොෆිට් එකක් කරගන්නවා. ඔයාට ප්‍රොෆිට් එක වැඩි කරගෙන ඔයාට කෙලින්ම ප්‍රොෆිට් එක වැඩි කරගන්න විදියක් ගැන තමයි මම අද ඔයාලට කියන්න හදන්නේ. ඒ කියන්නේ මෙතනදී මෙහෙමයි වෙන්නේ. charge එකක් උදාහරණ විදිහට මම ගත්තනේ. එතනදී ඔයා ඒ charge එක නිෂ්පාදනය කරන රට චයින කියලා හිතන්නකෝ. එතකොට චයින වලින්ම ඔයාට කෙලින්ම ඩිරෙක්ට් ලංකාවේ හෝල්සේල් ප්‍රයිස් එකට විකුණන කෙනා නෙවෙයි. එයාව අතහැරලා දාන්න. කෙලින්ම චයින වලින් ඒ ඔයාට කෙලින්ම ඩිරෙක්ට් ගෙන්නගෙන ඔයාට සෙල් කරන්න පුළුවන් ලංකාව ඇතුලේ. ඔයාට අන්න එතන තමයි හරියටම ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. එතකොට ඔතනදී ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. මම කොහොමද මේක කරගන්නේ? කොහොමද මේක මම කොහොමද මෙහෙම සප්ලයි කෙනෙක් හොයාගන්නේ? ඔයාට ප්‍රශ්න ගොඩක් එක සැරේටම ඔලුවට එනවා. එහෙම තමයි බිස්නස් කියන්නේ එහෙම දෙයක්. කොහොමද ප්‍රශ්න වලට උත්තර දීගෙන ඒ යන ගමන තමයි බිස්නස් එකක් කියලා කොහොමද කියන්නේ. ඒක නිසා මම ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් අපි ඩිරෙක්ට් කොහොමද ඔය කැමති රටකින් මම චයිනා කියලා කියන්නේ චයිනා හරි ඔය කැමති ඕනම රටකින් කොහොමද ඔය ලංකාවට බාණ්ඩයක් ගෙනල්ලා ඔය කොහොමද සෙල් කරන්නේ? ඒ කියන්නේ A to Z ඔයාට චයිනා වලින් සප්ලයි කෙනෙක් හොයාගෙන එයාගේ ප්‍රොඩක්ට් එකක් ඒජන්ට් කෙනෙක් හරහා ලංකාවට ගෙනල්ලා ලංකාවෙන් ගෙදරට ගේනකම් ඔයාගේ ගෙදර මිදුලටම ගේනකම්ම කොහොමද මේක A to Z වෙන්නේ කියන එක මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි ඔයාව ප්‍රොඩක්ට් එක ගෙනාවට වැඩක් නැහැ. ඔයා ගෙනාවට පස්සේ ඕක අනිවාර්යෙන් ඔයා විකුණ ගන්නත් ඕනේ. ඒවට අදාළව වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද ෆේස්බුක් වල බූස්ට් කරලා වීඩියෝ එකක් හදලා පෝස්ට් එකක් හදලා කොහොමද මේක අපි බයි සෙල් කරන්න කියන එක ඒ හැම දෙයක් ගැනම මට ඔයාලට කියලා දෙන්න ලොකු අයිඩියා එකක් තියෙනවා. මම මේක ඇත්තටම වීඩියෝ සීරියස් එකකින් තමයි ගේන්නේ. මොකද මේකේ ඩියුරේෂන් එක ගොඩක් වැඩි. ලොකු පරාසයක් තියෙනවා මට ඔයාලට දැනුම විදියට දෙන්න. ඒක නිසා මේක පරාසය වැඩි නිසා මම කොටස් වශයෙන් ඔයාලට මේක දෙන්න අයිඩියා එක තියෙනවා. මෙතනදී සරලවම කිව්වොත් මෙතන ගොඩක් වීඩියෝස් ඇති කියලා දෙන මෙහෙම චයින වලින් චයින සප්ලයි කෙනෙක් හොයාගන්නවා ඊට පස්සේ ආයෙමත් ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒජන්ට් හරහා ගෙදරට එනවා ඕක තමයි සිද්ධාන්තය කියලා ඒ කතාව වැඩක් නැහැ. ඒවා නිකන් තියරිටිකලි පැත්ත දීලා තේරුමක් නැහැ. මට ඔයාලට කෙලින්ම දෙන්න ඕන අයිඩියා එක තමයි ප්‍රැක්ටිකලි මේක කොහොමද වෙන්නේ කියන එක. එතනදී ප්‍රැක්ටිකලි වෙන විදිය තමයි මට ඔයාලට දෙන්න ඕන. මොකද නිකන් කියලා වැඩක් නෑ. මොකද සප්ලයි කෙනෙක් හොයාගන්න ඔයා දන්නේ නැහැ නේ සප්ලයි කෙනෙක් හොයාගන්න. කොහොමද සප්ලයි හොයාගන්නේ? යාගේ ෆෝන් නම්බර්ස් මොනවද? සප්ලයි කවුද? සප්ලයි මොනවද දෙන්නේ? ඒජන්ට් කවුද? ඒජන්ට්ගේ ෆෝන් නම්බර් එකක් හොයාගන්නේ කොහොමද? ඒජන්ට් කවුද? අපි කොහොමද මේක හොයාගන්නේ? කවුද ඒජන්ට්? ඒ හැම දෙයක්ම A to Z දෙන්න මට ඔයාලට දෙන්න ලොකුම අයිඩියා එකක් තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ සීරියස් එකක් විතර තමයි මම මේක අරගෙන ඉන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේක. ජය වේවා හැමෝටම.